දැන් අපි සාදුකාරයක් පවත්වනවා. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ අපිට ලැබිච්ච කෙටි විවේකයේ තුල අපිට එක අම්මා කෙනෙක් පොඩි ප්‍රශ්නයක් විමසුවා. ඉතින් මම හිතුවා ඒකට පිළිතුර සමහරක් විට ඔබටත් වැදගත් වෙයි කියලා. ඒ අම්මා අහපු ප්‍රශ්නේ තමයි දිනපතා ප ဋ ාණ දේශනා සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කිරීම කරන්නේ ඒ පාලි භාෂාවෙන් අපි සජ්ජායනා කරන්නේ. හැබැයි ඒකේ තේරුම යම්ම දන්නේ නැහැ. එතකොට ඒක නිසා ඒක කරන එකේ යම්කිසි ගුණයක් ලැබෙනවද? සමාන ඵලයක් තියෙනවද කියන එක විමසීමක් කරා. ඔයත් හිතන්නේ මොකද්ද? මොකක්ද තියෙනවද? මේ තේරෙන්නත් ඵලයක්. හරි. ශබ්ද තරංග වල තියෙන ඒ ගුණය මොකද ඒක අසුභවාදී වචන මාලාවක් නෙවෙයි නේද? කාටවත් අයහපතක් වෙන වචන මාලාවක් නෙමෙයි. ඒ ශබ්ද තරංගයේ මේ විශ්වයට මුසුනහම ඒක තුළ කාටවත් අහිතකර දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් අපි පිරිත් සජ්ජායනා කරත් ඒ වගේම තමයි. හැබැයි මේක මෙහෙම එකක් තියෙනවා. රේණුකාණී චන්ද්‍රේන්ද්‍ර හඳුරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට pāli භාෂාව තමන්ගේ මව් භාෂාව දක්වා දැනෙන්න පටන් ගත්ත දවසට තනිකරම pāli භාෂාවෙන් ඒවා භාවිතා කරාට කමක් නැහැ. එතකන් ඒවා හොඳට පාලියෙන් කිව්වත් සිංහලෙන් හොඳට තේරුම් ගන්න ඕනේ. හිතට කාවද්ද ගන්න ඕනේ කියන කාරණාව කියනවා. මොකද නැත්තම් ධර්ම අවබෝධය එන්නේ නැහැ නේද? අර හින්දි සින්දුවක් කියනවා වගේ. තේරුම දන්නේ නැහැ. අඩන්න ඕන එකටත් නටනවා වගේ. නේද? ඒකින්ද ඔහේ කියාගෙන යනවා. ඒක නිසා එහෙම කිව්වහම ඵලයක් තියෙනවා තමයි. හැබැයි ඊට වඩා මහා කියන්න බැරි තරම් විශාල ගුණයක් තියෙනවා. ඒකේ අර්ථය මෙනෙහි කරගෙන ඒක සජ්ජායනා කරන්න පුළුවන් නම් ඊටත් වඩා ගුණ තියෙනවා. ඒ අර්ථය තමන්ගේ ජීවිතයේ අංග බවට පත් කරගෙන ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් කියන එකත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැන් උදාහරණයකට මෛත්‍රී භාවනාව පිළිබඳව අපිට හොඳටම කියලා දෙන සූත්‍රයක් තමයි මොකක්ද? කාරණීය මිත්‍ර සූත්‍රය. දැන් අපි ඒකේ තේරුම දන්නවද? ඔව්. දැන් මේ තේරුමේ සාමාන්‍යයෙන් අංග කීයක් විතර තියෙනවද? මූලික වශයෙන් ඇති කරගන්න කියලා සක්කෝ ජූච සූජූච සෝචෝ චස්ස මුරුදු වන්තිමානි නේද? ආදී වශයෙන් කරුණු ගණනාවක් තියෙනවා. ඔව්. මගේ මතක හැටියට 17ක් විතර තියෙනවම පැහැදිලි කරලා ගත්තොත් වෙන වෙන වශයෙන්. එක එකට ගත්තොත් 14ක් වෙන්නත් පුළුවන්. හරි. දැන් එතකොට මේ ಗುಣ 14 හෝ 17 හෝ 12 හෝ කීයක් හරි. මේ වෙනකොට අපිට කීයක් තියෙනවද මේ ගුණවල? මෘදු තියනවාද? ෆ්ලෙක්සිබල්ද? ඕනම තැන ඕනම කෙනෙක් හමුවේ ඒ වාසි තැනන්නේ නේද? ෆ්ලෙක්සිබල් නේද? ඒ අර ආන්දනියයි බටර්නියයි කේකේ ඔක්කොම තියෙනවා. ඒක ගැන නෙමෙයි මම කියන්නේ සියලු සත්වය හමුවේ අපි ගාව මේ මෘදු භාවය තියෙනවද? නැත්තම් ඇති කරගත යුතුයි. නේද? අන්න එතකොට තමයි ඒකේ ප්‍රතිඵල අපිට තියෙන්නේ. දැන් අර අනතිමානී කියන එක, නිහතමානී කියන එක. හැමෝම ගාවම තියෙනවද මේ නිහතමානී බව? හැමෝ හමුවෙම තියෙනවද? ඇත්තටම අපිට දැනනවද අපි දිහා බැලුවහම අපි නිහතමානී කියලා? ප්‍රශ්නාර්ථ තියෙන තැන් තියෙනව නේද? මාන්නෙත් එක්ක අපි වැඩ කරන තැන් අනන්ත අප්‍රමාණ තියෙනවා. අර මම කලින් කිව්වා වගේ 100% මේක නැති වෙන්නේ බුදුපසේ බුදුමහරහත් කියන තැනදී තමයි. නේද? හැබැයි එදාට වඩා අද මේක තේරුම් ගත්තට පස්සේ මේක ජීවිතේට එකතු කර ගන්නකොට ටික ටික හරි අපේ වෙනස්කම් අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ගෙදර අයට ඒ වෙනස දැනෙන්න ඕනේ. නේද? එහෙම නැත්තම් අරක වෙනම තියෙනවා අපි වෙනම ඉන්නවා. අපි හැමදාම කටපාඩම් මේ පිළිස් ටික. මෛත්‍රී මේ කර්ණීයමිත සූත්‍රය. හැබැයි ඒක අංගයක්වත් අපේ ජීවිතේ බවට පත් වෙලා නැහැ. අපි අහලා තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙනවානේ මොනවාද ඉන්ද්‍රියන් පහක්. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඇයි මේ පහට ඉන්ද්‍රියන් කියලා කිව්වේ? දැන් ඉන්ද්‍රියන් කියන්නේ මොනවද මේ භෞතික කයේ? ඇස ඉන්ද්‍රිය, කන ඉන්ද්‍රිය, නේද? හෘදේ ඉන්ද්‍රිය, මොළේ ඉන්ද්‍රිය. ඒ වගේ ඉන්ද්‍රියන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඇසෙන් ඇහෙනවද, පේනවද? එහෙනම් ඒක නිර්මාණය වෙලා තියෙනම නිශ්චිත යම්කිසි ක්‍රියාවලියකට පමණමයි. නේද? කනෙන් ගඳ සුවඳ දැනනවද? නෑ. එහෙනම් ඒකෙන් ඇහෙන එක පමණමයි වෙන්නේ. ඒකට අදාළ වූ ඩිවයිස් එකක්. ඒ කියන්නේ ඇහෙන්න හදපු ඩිවයිස් එකක්. නේද? ඒක හරියට ඇහෙන්න හදපු එකක්. එතකොට ඇහැ
පේන්න හදපු එක. නහය ගන්ධයට හදපු එක. ඒ වගේ වෙන වෙනම ඉන්ද්‍රියන් තියෙනවා වෙන වෙනම. නේ? එහෙනම් මොකද්ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට කියනවා මේ පහත් ඒ වගේ කරගන්න ඕනේ. කියන්නේ ශ්‍රද්ධාව කියන එක වෙනස් වෙන්න බෑ. චල වෙන්න බෑ. අචල වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒක අපිට වාසි වෙලාවට පෙරලෙන්න බෑ. නේද? මට හිතෙනවා ගොඩක් අයට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙනවා නොසැලෙන. ගොඩාක් දෙනකොට. හැබැයි ඊට වඩා අඩුයි ධර්ම රත්නයේ කෙරෙහි. ඊට වඩා ගොඩාක් අඩුයි සංඝ රත්නයේ කෙරෙහි. නේද? ඒකයි අපේ හිතේ තියෙන ප්‍රශ්නයක්. මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ වැරදි කරනවා නම් ඒවයි විපාක ඒ අයට. ඒ අය නිසා අපි හිත සලව ගන්න එක, කලබ ගන්න එක මහා අපරාධයක්. නේද? එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ දැන් සෝතාපට්ටි වර්ගයේ සංයුත්ත නිකායේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට අචල ශ්‍රද්ධාව තියෙනවා නම් ආර්යකාන්ත සීලය තියෙනවා නම් එයා සෝතාපන්නයි කියලා. එහෙනම් අචල ශ්‍රද්ධාව එන්න නම් පුළුවන් සංඥා ගැන සැක සංකාමතු වෙලා. ධර්මයේ කෙරෙහි සැක සංකාමතු වෙලා. නේද? බුදුන් වහන්සේ කෙරෙහි සැක සංකාමතු වෙලා බෑ. ඔයත් කියලා තියෙනවද මන් දන්නේ නැහැ. බයිබලෙත් ওই කතාවම තියෙනවා මොකද්ද? එකම දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරන්න. වෙන කිසි දෙයක් විශ්වාස කරන්න එපාලු. ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ? නොකිය කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් අචල ශ්‍රද්ධාවෙන් ඉන්න. එතකොට තමයි ඒක yaadෙන්නේ. ඒකයි එහෙම කියන්නේ. කුරානෙත් තියෙනවා ශ්‍රහත කියලා හඳුන්වන්නේ අරාබි භාෂාවෙන් ශ්‍රද්ධාවට. ඒගොල්ලෝ කියනවා ශ්‍රද්ධාව ඇති කරගන්න එකම දෙවියන් වහන්සේ කෙරෙහි. ඒගොල්ලෝගේ දෙවියන් වහන්සේ කෙරෙහි. වෙන අයගේ මගේ යන්න එපා. වෙන අයගේ ඒවට අහුම්කම් දෙන්න එපා. ඒවයි මේවයි පටලව ගන්න එපා. මේක විතරක් විශ්වාස කරන්න. ඒවා විශ්වාස කරන්න එපා. භගවත් ගීතාවෙත් තියෙන ඔය කතන්දරේ. එතකොට මහාවීරගේ ජෛන ආගමෙත් තියෙන ඔය කතාවම. එහෙනම් යම් කිසි දෙයකට අපි අනුගත වෙන්න නම් ඒක පිළිබඳව නොසැලෙන විශ්වාසයක් තියෙන්න ඕනේ. නැත්තම් දෙගිඩියාවෙන් කරන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ තමයි මේ ශ්‍රද්ධාව කියන එක. වීරිය කියන එක, සතිය, සමාධිය, ප්‍රඥාව කියන එක ඉන්ද්‍රිය බල ධර්ම බවට පත් වුණොත් තමයි අපිට මේ ගමන නිමා කරන්න පුළුවන්. ඒක ශ්‍රද්ධාව වෙනස් වෙන්න බෑ. නේද? වීරිය වෙනස් වෙන්න බෑ. සතිය වෙනස් වෙන්න බෑ. ප්‍රඥාව, සමාධිය වෙනස් වෙන්න බෑ. ඒකමයි. නේද? ඒකට තමයි මේ පුහුණු වීම කරගෙන යන්නේ. ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ මේ සෑම පිරිසජ්ජායනාවකම තියෙන සිංහල අර්ථය දැන් බොහොම ලස්සනට ඕන තරම් පොත්වල පිරවනා පොත් වහන්සේ ඇතුළු හැමතැනම තියෙනවා. අද තාක්ෂණයේ දියුණුවින්ද ෆෝන් එකේ මේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳට සිංහල අර්ථය කියවන්න. කියවලා බලන්න ඒක කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් මම කෙටියෙන් කිව්වොත් කර්ණීයමෙත් සූත්‍රයේ කියන නිදාන කතාව තමයි ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් වනගත වෙලා බණ භාවනා කරන්න අලුත් ප්‍රදේශයකට ගියාම ඒ ගස්වලට අදුග්‍රහිත යක්ෂ කොට්ටාස දේව කොට්ටාස එකට කැළඹුණා. ඒකළු බාධා කරන්න පටන් ගත්තා. කාලයක් යනකොට මේක ඉවස ගන්න බැරි තැන භාග්‍යවතුන් වහන්සේට මේක සැලකලා. උන්වහන්සේ දේශනා කරා මොකද්ද? කර්ණීයමෙත් සූත්‍රයේ එතන කියන්නේ කියලා. ඔව් අපි කිව්වනම් අපි ඔක තමයි කරන්නේ. අපිට කිව්වනම් භාග්‍යවතුන් වහන්සේ අපි ඔක තමයි කරන්නේ. ඇත්ත තමයි ඒක. නේ හොඳට බලන්න එතන කියනවා මොකද්ද? එතන කියනවා මෙන්න මේ අඩුපාඩු ටික. ඕගොල්ලන්ගේ මේ මෙන්න මේ තැන් වල හිඩස් තියෙනවා. මෙන්න මේ අඩුපාඩු ටික තියෙනවා. මේ අඩුපාඩු ටික හදාගන්න. අඩුපාඩු ටික හදාගත්තාම කාගෙන්වත් ඔයගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැ. බලන්නකො අංග ටික අරගෙන පැහැදිලිව. දැන් මේක වෙලා යන හින්දා මම ඒකට ලොකුවට කාලේ ගන්නෑ. හොඳට බලන්න ඔය සක්කෝ උජුච සූජුච කියන තැන ඉඳන් අරගත්තාම මෘදු අනතිමානී පල්ලහැට යනකම් තියෙනවා මොකද්ද? මෘදු වෙන්නලු, නිහතමානී වෙන්නලු, ඍජු වෙන්නලු, මනාව ඍජු වෙන්නලු නේද? ලද දෙයින් සතුටු වෙන්නලු නේ? සෑහමකටපත් වෙන්නලු හැමතිස්සෙම. එතකොට දැන් හිතන්නකො අර පැත්තෙන් පිහිටන එනවා. මේ පැත්තෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ අඩුපාඩු ටික වහ ගන්නවා කැළඹෙන්නේ නැතුව ඉන්න. ඒගොල්ලෝ බාධා කරාට ඒක බාධාවක් විදිහට දකින්නේ නැහැ. නේද? ඍජුව ඉන්නවා ප්‍රතිපදාව තුළ. අර භාග්‍යවතුන් වහන්සේ කියලා දීපු මාර්ගය තුළ ඍජුව ඉන්නවා මිසක් අරකට අනුගත වෙන්න යන්නේ නැහැ. කාලයක් යනකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා මොකද්ද? මේගොල්ලෝ මහා ඉවසීමක් තියෙන මහා පුදුම පිරිසක්. මේගොල්ලන්ට බාධා කරන එක තේරුමක්ම නැති වැඩක්. මෙතන අපි ඉන්න එකත් සුදුසු නැහැ කියලා ඒගොල්ලෝ එතනින් බැහැර වෙනවා. එහෙම නැතුව වෛරයක් හදාගෙන ගියාවත්
අර අපි කියනවා වගේ මේ බෝතලේ දාලා හිර කරාවත් එකක් නෙමෙයි උතන තියෙන්නේ. නේද? යථාර්ථයේ තේරුම් ගන්න ඕන. සත්‍යයනා කරොත් తాවකාලිකව අයින් වෙනවා තමයි. එතකොට ඒ අයින් වුණාට තව අයට ඇතුල් වෙන්න බැරිද? දැන් අපි තුමා අපිට කාට හරි අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා අපේ ගෙදරට තියෙනවා අපි පිළිත සත්‍යයනා කරනවා. හරි සත්‍යයනා කරා කියනකොට දවස් 21ක් හරි දැන් අමනුෂ්‍ය බලවේග ඇඟෙනුත් ගියා ගෙදරනුත් ගියා. දැන් ආයෙ එන්න බැරිද? පුළුවන්. හැබැයි අර ගුණ ටික තමන් ගාව තියෙනවනම් අර තමන්ගේ තියෙන හිඩස් ටික වැහෙන්නේ මේ ඕරකේ තියෙන හිඩස් ටික වැහෙනවා. අර ප්‍රතිශක්තිකරණයේ තියෙන කෙනෙකුට වෛරස් එකක් බෝ වෙන්න තියෙන හැකියාව නෑ නේද? අන්න ඒ වගේ. අපි වර අපේ net එකේ තියෙන හිල් ටික වහන්නයි භාග්‍යතුන් වහන්සේ දැක්ක මේගොල්ලන්ගේ මෙන්න මේ අඩු weak points ටික තියෙනවා. මේ ටික තියෙනකම් මේගොල්ලන්ට මේ බලපෑම එනවා. එහෙනම් මොකද්ද කරන්නේ? weak point ටික අයින් කරගන්න කිව්වා. අයින් කරගත්තට පස්සේ එතන මේ කොතනත් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. සත්‍යයනා කර කර හිටියොත් දැන් ඒගොල්ලෝ යනවා එතනින් මේ පළාතේ වෙන පළාතකට. එතනත් ආයෙ බලපෑම් කරනවා. ආයෙ පිළිත් කියන්න වෙනවා. තේරෙනවද? අපිට සසර පුරාම උනේ ඔන්න ඔය වැඩේ. අපිට මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වගේ කන්න මේක කටපාඩම් න්‍යායන්නේ තියෙන්නේ. නේද? කටපාඩම් කරලා කියන්න පුළුවන් නම් ලකුණු හම්බ වෙනවා. නේ? හැබැයි ඒකෙන් අවශ්‍ය කරන දේ වෙන්නේ නැහැ. දැන් උන්න ආයි ගත්තොත් එහෙම කෙටියෙන් මම කියන රතන සූත්‍රය. ඇයි සත්‍යයනා කරන්න හේතුව? මොනවාද සම්බිය? මොනවාද බිය, රෝග බිය, දුර්භික්ෂ බිය. දැන් ඕකේ අර්ථය කියවලා තියෙනවද? හොඳට කියවලා බලන්න පැහැදිලිව එකින් කරගෙන ඒකේ කියනවා මොකද ජීවිතේ හදා ගන්න ඕන විදිය මේ මාර්ගය තුල යන්න ඕන විදිය. ගියාට පස්සේ කියනවා මොකද මේ தත්ත්වයටපත් වුණාට පස්සේ ආයි වාට ආත්ම භව 8ක් දක්වා යන්න වෙන්නේ නැහැ. නේද? සෝතාපන්න වෙලා මේක අරහත්ත්වයටපත් වෙලා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මේ ජීවිතයේ යථාර්ථය තේරුම් කරලා දෙන්නේ. මේ අනිත්‍ය භාවය තේරුම් කරලා දෙන්නේ. දුක පිළිබඳව තේරුම් කරලා දෙන්නේ. අනාත්ම භව විදිය ත්‍රිලක්ෂණය තේරුම් කරලා දෙන්නේ. ඒක තේරුම් ගත්ත කෙනා මරණයට බය වෙනවද? එහෙනම් රෝග බයක් එනවද යාට? දැන් අපිට තියෙන්නේ මොකද්ද? දැන් අපිට හදිස්සි හිතන්නකෝ පැත්තට කියන්න නරකයි දුක හිතෙන්න පුළුවන්. මට හැදෙනවා පිළිකාව. මට හැදෙනවා heart attack එක. දැන් මොකද්ද සාමාන්‍යයෙන් වෙන්නේ? කලබල වෙනවා. නේද? කලබල වෙලා හොඳම දොස්තර හොයනවා ඒකෙන් මිදෙන්න. නේ? දැන් අපි හිතන්නකෝ මහරගම ගිහිල්ලා අපේක්ෂා රෝහලේ ඉන්නවා. ඉතල වෙලා දැන් රෙඩි හොඳයි හොඳම දොස්තර හම්බුණා හොඳ ට්‍රීට්මන්ට් කරා ඔක්කොම හොඳ වෙලා දැන් එනවා. එළවෙලා මහරගමින් කහයිර පයින්නවා බස් එකේ ළඟින්න. වාහනයක් ඇවිල්ලා හප්පන් යනවා. දැන් මොකද තියෙන ප්‍රතිඵලය? වෙන හේතුවක් කොහොමද? දැන් මට තේරුම් කරන්න ඕනේ මරණයෙන් වැළකෙන්න පුළුවන්ද? දැන් අපි ඒක දිනන්නද බැලුවේ, පරලෝ දිනන්නද බැලුවේ, නැත්නම් අර తాවකාලිකව මතුවෙච්ච රෝගෙන් බේරෙන්නද බැලුවේ? අපි හිතුවේ తాවකාලිකව ආපු රෝගෙන් විතරක් හරි සුවපත් කරලා හරි කියලා. හරිද දැන්? ඊට පස්සේ වෙන ගලක් හදන්න බැරිද? ආයි මැරලා ආයි ඉපදෙන්න බැරිද? නේද? එහෙනම් අරක කියනවා මොකද්ද? මෙන්න මේ தත්ත්වේ හදාගන්න ආයි ආත්ම භව 7කට එහා පැත්තට යන්නේ නැත. එහෙනම් එයා දන්නවා මොකද්ද? අනේ අමනුෂ්‍ය බය මොකද? ඉතින් එන්න පුළුවන්. එන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තාවකාලිකව තියෙන්න පුළුවන්. රෝග බිය තියෙන්න පුළුවන්. ඕන තරම් හැදෙන්න පුළුවන්. දුර්භික්ෂ ඕන තරම් එහෙම එන්න පුළුවන් ඉස්සරහට. නේද? අද තිබුණාට හෙට කන්න නැති වෙන්න පුළුවන්. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් ඒ පිළිත හොඳට සිංහල අර්ථය තේරුම් ගත්තාම එයාට කවදාකවත් ආයි රෝග හැදෙනවා. හැබැයි රෝග හැදෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. අමනුෂ්‍ය කරදර එනවා. එයාට සත පහකට ඒව පිළිබඳව ගැටලුවක් නැහැ. දුර්භික්ෂ කාල එනවා. ඒක එයාට බාධාවක් නෙවෙයි. දැන් අපි කරන ක්‍රමවේදී తాවකාලික පැලස්තරයක් තමයි අපි කරන්නේ. එහෙදද? අන්න ඒ වගේ. දැන් මේ ළඟදිත් මම දැක්ක අපේ අර පස්සේ කම්ම කෙනෙක් කියනවා දැන් අර මෛත්‍රී භාවනාවේ මෛත්‍රී වැඩිීමේ ආනිසංස ටිකක් තියෙනවනේ. නේද? ඒ ආනිසංස වල තියෙනවා මොකද්ද? සතුරු විපත් වෙන්නේ නැහැ, වසවිස කැවෙන්නේ නැහැ, ගින්නෙන් වගේ දේවල් වලින් වැළකෙනවා කියලා තියෙනවා. නේද? දෙවියන් ඔව් තියෙන ගොඩාක් යාදී තියෙන ආනිසංස 12ක් විතර තියෙනවා නේද? එතකොට දැන් හිතලා බලන්න මෙහෙම දැන් අපි අහලා තියෙනවා නේද අර සාමාවතිය ඇතුළු 500 නමක් කාන්තාවෝ ගිනි තියලා පුච්චලා මැරුවා කියලා මොන භාවනාව කරද්දිද?
ඉතින් මෛත්‍රී භාවනා කරලා ධ්‍යාන ගිනි අරගෙන මැරලානේ. දැන් ඔය කියන ආනිසංසය ඇවිල්ලා නැහැ නේ ඒගොල්ලන්ට. භාවනාව වරද්දලාද? නෑ කර්මය කර්ම ඇත්තට මේගොල්ලෝ ගින්නෙන් වැළකුණා. විශ්වාස නැහැ නේද? භෞතික ගින්න ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මෛත්‍රී ආනිසංස තියෙන්නේ එහෙම ගින්නක් ගැන නෙමෙයි. මොකද්ද? ඒ වෙලාවේ ඒ ගිනි තියපු කෙනා කෙරෙහිවත් ඒකට සම්බන්ධ වෙච්ච අය කෙරෙහිවත් කිසිම ආකාරයක වෛරයක් හදාගත්තේ නැහැ. එයා කිව්වා අනිත් අයට වෛර කරන්න එපා මේ අයට. වෛරෙන් සිතුවිල්ල කටගත්ත කියන අන්න ගින්න එතන. බාහිර ගිනි ගැන නෙමෙයි මේ බුදුන් වහන්සේ කතා කරන්නේ මේ අභ්‍යන්තරේ හටගන්න ගින්න ගැන. තේරෙනවද? අපි හිතුවා මොකද්ද? අනේ ඒගොල්ලෝ ගිනි ඕන තරම් යන්න පුළුවන් ගිනි ගන්න තැනකින් කිසි ප්‍රශ්නයක් නැහැ මොකද මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා තියෙන්නේ කියලා. නිකන් හැරෙන්න වෙන්නේ. නේද? එච්චර පල්ලෙහා තැනකට අපි වැටෙන්න හොඳ නෑ. අපි මේක තේරුම් ගන්න ඕනේ හොඳට. මේකෙන් වෙන්නේ මොකද්ද කියන්නේ? මෛත්‍රිය වඩන්න ද්වේෂය පහළ යනවා. නේද? ද්වේෂය නැති වෙනවා. අර හොඳට ඒ අය කෙරෙහි වෛර කරන අපිට කරදර කරන අයට මෛත්‍රී කරන්න පුළුවන් කමක් එනවා. එතනයි ගින්න නතර වෙන්නේ. නේ? භවගින්නරයි නතර වෙන්නේ. එහෙම නැතුව මේ ලැබු ගින්නවත් නැත්තම් භෞතිකව වස්තු කරන ගින්නවත් නෙවෙයි. එහෙමද? ඒක නිසා මේ pāli භාෂාවෙන් අපි සත්‍යයනා කරන එකයි. ඒක තේරුම දැනගෙන කියන එකයි. ඒ තේරුම බවට අපිපත් වෙන එකයි තුනක්. වඩාම සාර්ථක මොකද්ද? ඒ තුන්වෙනි එක බවට අපිපත් වෙන එක. නේ? ඒකට කිසි දැන් පාලි ඉගෙන ගන්න ඕනේ කියලා කාලේනාස්ති කරන්න එපා බොරුවට. මේ ආත්මෙ බැරි වෙනවා ඔක ඉවර කරගන්න. නේද? සිංහලත් හරියට බෑ තාම අපිට. මන්ද මට නම් බෑ. නේද? ඒක නිසා තව භාෂාවක් කියන එක කොහේ ඉවර කරන්නද? හොඳම දේ තමයි හොඳට සිංහලෙන් ලස්සනට හොඳ වියත් ස්වාමීන් වහන්සේලා මේක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙන ඒක ජීවිතයේ බවට පත් කරගන්න. ඒක තුල ජීවත් වෙන්න. ඒකයි මමයි දෙකක් නෙමෙයි එකක් බවට දවසක ගේන්න මේක. එදාට ඔබට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. එදාට ඔය හැම එක තුලම රතන සූත්‍රය තුලත් නිවන් මාර්ගය තියෙනවා. නිවන තියෙනවා. කර්ණීයමෙත සූත්‍රය තුලත් ඒක තියෙනවා. මහා මංගල සූත්‍රය ගත්තත් ඒක තියෙනවා. ඔය හැම සූත්‍රයකම අපිට නිවෙන්නයි පාර කියන්නේ. ඇයි සූත්‍ර කියලා කියන්නේ වල? මොකක්ද සූත්‍රයක් කියලා කියන්නේ? ගණන් හදනකොට මොකක්ද අපි පාවිච්චි කරපු සූත්‍ර? මොකක්ද ඒ සූත්‍රය? නෝනන සූත්‍ර දන්නවා කියලා මහත්තුරු කියනවා. ඒක ගැන නෙමෙයි මම අහන්නේ. නේද? මොකක්ද අහන්නේ? ගණිතය කරනකොට යම්කිසි ගැටලුවක් විසඳන ක්‍රමවේදයට අපි කියනවා මොකක් කියලාද? සූත්‍රය කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ගාවට එක එක මිනිස්සු ආව එක එක ප්‍රශ්න අහනවා. නේද? ඒව විසඳ ගන්න. එක එක්කෙනාගේ ප්‍රශ්න තේරුම් අරගෙන අතීතයේ අනාගතයේ උදාහරණ සහිතව ඒව විසඳ ගන්න කියලා දීපු ක්‍රමවේදය තමයි මේ සූත්‍ර පිටකේ අපිට දකින්න තියෙන්නේ. දැන් අපි ගොඩාක් අයට මතකයි මොකද්ද? මේ සූත්‍ර මතකයි. සමහර උපාසක මහතුරු ඉන්නවා 550 ජාතකයේම මතකයි. සූත්‍ර පිටකේ ගොඩාක් ඒවා පාඩම්. නමත් එක්කම පාඩම්. ඒ කාලෙත් එක්කම පාඩම්. කොහෙද කියලා අපි කියනකොට නෑ ස්වාමීන් වහන්සේ ඔහෙ නෙමෙයි වේළුවනාරාමේ උනේ කියලා කියනවා. නේ එච්චරට මතකයි. හැබැයි අර සූත්‍රේ මතක නෑ. ඒ කියන්නේ ගැටලුව විසඳ ගන්න දීපු ක්‍රමවේදේ ඒක මතක නෑ, කතාව මතකයි. කතාව කොච්චර මතක තිබ්බත් වැඩක් නෑ, ටෙක්නික් එක මතක නැත්තම් ගැටලුව විසඳ ගන්න බෑනේ. නේද? ගැටලුව විසඳ ගන්න බෑ. එහෙනම් ගණිතෙදිත් අපි මොකද්ද කරන්නේ? ටෙක්නික් එකයි පාවිච්චි කරන්නේ. ඒතකොට ඕන සූත්‍රයක් විසඳන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නේද? එහෙනම් මේ සූත්‍රත් ඒ වගේ තමයි. මේකත් එක එක්කෙනාට දීපු ක්‍රමවේදය අපිට තියෙන අපිට ගැලපෙන එකක් අල්ලගත්තා. ඒක අපේ හැම කෙලෙෂයකටම ඒක අනුගත කරලා ඒ ඔස්සේ අපේ ගැටලු ටික විසඳගත්තා. දැන් මේකට ඔක්කොම සූත්‍ර ටික පාවිච්චි කරන්න ඕනේ නෑ. ඒකයි මම පැහැදිලි කරන්න දාන්නේ. සූත්‍ර ටික කියවන්න ඉස්සෙල්ලා භාවනා ක්‍රම කිහිපයක් කරන්න කිව්ව තමන්ට ගැලපෙන එක තෝරගන්න. ඒ වගේ එක සූත්‍ර කිහිපයක් කියවලා අපිට ගැලපෙන ක්‍රමවේදය හොයාගන්න. ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න ලෝභයට. ඒ කමඨහන පාවිච්චි කරන්න ද්වේෂයට. ඒක පාවිච්චි කරන්න රාගයට. හැම එකටම මේක පාවිච්චි කරන්න. මොකද කවදා හරි දවසක කෙනෙක් යම් කිසි කමඨහනකින් සෝතාපන්න වෙනවා නම් එයා ඒ කමඨහනෙන්ම තමයි සකදාගාමී වෙන්නේ.
ඒකෙන්ම තමයි අනාගාමී වෙන්නේ. ඒකෙන්ම තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. හිතන්න එපා එකකින් සෝතාපන්න වුණා එකකින් එහෙම වෙන යනවා. එහෙම යන්නේ නැහැ. මොකද මේ අවබෝධයේ මුහුකුරා යාමක් නෙ තියෙන්නේ. එකම දේ තේරෙන එකේ ධාරිතාවය වැඩි වෙන එක තමයි මේ සිද්ධ වෙන්නේ. මාර්ගඵල කියලා කියන්නේ එහෙම එකකට. ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව අපි 125ක් විතර දැනගන්නවා. දැන් අපි කොච්චර දන්නේ නැද්ද? 175ක් දන්නේ. 125ක් දන්නවනේ. ඒ දන්න ටිකට යාට යම් කිසි අගයීමක් තියෙනවා. එයා තව ටිකක් එකක් දෙන්න එක 150ක් දැනගන්නවා. නේද? දැන් තව 150ක් දන්නේ නැහැ. ඒ දන්න 150ට යාට අගයීමක් තියෙනවා. 75ක් දැනගන්නවා. 25ක් දන්නේ. ඊට පස්සේ අධ්‍යයනය කරලා ඉතුරු ටිකක් දැනගන්නවා. 100ට 100ක් තියෙනවා. එහෙනම් සෝතාපන්න කියන්නේ හරියට මේ ආර්ය මාර්ගය තුළ සම්මාදිට්ඨිය 125ක් ඇති කරගත්තා වගේ. මේක ගණන් වලින් විසඳන්න බෑ. මම මේ උදාහරණයක් කියන්නේ 125ක් යම් කිසි කෙනෙක් සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ එයා සෝතාපන්න ඵලයටපත් වුණා. 150ක් කියන්නේ සකදාගාමී වුණා වගේ. 175ක් කියන්නේ අනාගාමී වුණා වගේ. 100ක් කියන්නේ රහතටපත් වුණා වගේ. ආයි තවදුරටත් එයාට ඒකේ ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න ෆලෝ කරන්න දෙයක් තියෙනවද? ඒක තමයි කියන්නේ රහතන් වහන්සේලාට ක්‍රියාසිට පහළ වෙන්නේ. ආයි වඩන්න දෙයක් පුරුදු කරන්න දෙයක් නෑ කියලා කියන්නේ ඒක. එතෙන්ට එනකම්ම කරන්න දේවල් ටිකක් තියෙනවා කියන්නේ ඒක. පැහැදිලිද? ඒක නිසා අපි අර අඳුරේ අතපත ගන්න නැතුව තවදුරටත් නේද? මේ ලැබිච්ච දුර්ලභ මනුස්සාත්ම භාවය නිකරුණේ කාදමන් නැතුව මෙච්චර කල් අපි ඔක්කොම පිරිත් පාඩම් කරලා තිබ්බත් වැඩක් නැහැ. එක පිරිතක් හරියට ජීවිතේට එකතු කරගෙන නැත්තම්. හොඳට මතක තියාගන්න අපරාධය ඔබේ කාලේ. මේ වෙනකොට 550 ජාතකයේම කියලා තිබ්බත් වැඩක් නැහැ. මගේ ජාතකයට ඒ ජාතකයක් ආදේශ කරගන්න බැරි වෙලා නැහැ. නේද? සූත්‍ර පිටකේ ඔක්කොම පරිශීලනය කරලා තිබ්බත් වැඩක් නැහැ. ඒ සූත්‍රයෙන් එක ටෙක්නිකයක් හරි අරගෙන මගේ ගැටලු ටික මට විසඳ ගන්න බැරි නම් බැරි වෙලා තියෙනවා නම්. නේද? එහෙනම් අපි බලන්න ඇයි අපිට මෙච්චර බුදු සාසන මුණ ගැහිලත් අපිට මේක ඉවර කරගන්න බැරි වුනේ. ඕවා හිතලා බලන්න ඒකයි මම අර මුලින්ම මේ මාස්කාන් මේක පටන් ගත්තා. අපි හිතන්නේ මම නම් හිතුවා. ඒක මට හිතුණා මම අපි මේකයි මෙහෙම මෙච්චර එකක් මොකද ඇයි මෙහෙම එකක් හම්බුනේ කොහෙන්ද මොකද්ද විය ගහ කියන්නේ මම දැනගෙන හිටියෙත් නෑ විය ගහ කියන්නේ මොකද්ද කියලා අපි කොළඹනේ හැදුනට අපිට විය ගහ මුණ ගැහුන්නේ නෑ අපේ පරම්පරාවේ චූටි කාලේ තමයි අපි භූතල් කරත්තක් දැක්කේ දර කරත්තක් දැක්කේ දැන් ඒව දකින්න නෑ නේද ගම්බද වෙන්න තමයි ඒවා ඉතින් ඒක න හොයන්න වෙනවා ඒකට ගන්න ලී වර්ගය මොනවද මම එහෙමත් ඇහුවා පැරණියාගේ හම්බ වෙලා එහෙම කැස්පෑව කොයි කලාපවල දින්නේ කන කැස්බෑවක ඉන්න පුළුවන් මොන වගේද හැම කැස්බෑවම නෑනේ එහෙම නේද ඒ වගේ අපි ඒ ඇයි භාගතුන් වහන්සේ මේ වගේ උදාහරණයක් ගත්තේ ඇයි එහෙම එකක් කිව්වේ ඇයි වෙන එකක් ගන්න බැරුනේ එච්චර අමාරු එකක්ද මට මේ ලැබිලා තියෙන්නේ එහෙනම් මං ඇයි මේක සිල්වලට දාලා ගණන් ගන්න නැතුව ඔහේ ඉන්නේ කියලා සසර පිළිබඳව යම්කිසි අවබෝධයක් එනවා උන්වහන්සේ කියනවා මොකද්ද හිස ඇවිලිච්ච කෙනා ඒක නිවා ගන්න යම්සේද ඒ සහ වේසත් දරලා මේ භවගින්දර නිවා ගන්න කියලා. දැන් ඔය ඇත්ත හිතන්නකෝ ඔය ඇත්තන්ගේ මේ භෞතික කොණ්ඩේට මේ වෙලාවෙ ගිනි ඇවිලුනොත් ඔය ඇත්ත ඉන්නොත් හතරා මාට වැඩසටහන ඉවර වෙන්නේ ඉවර වෙලාම නිවා ගන්නවා කියලා. ඉන්නවද? නෑ මේ විතරවල් කඩාගෙන හරි ගිහිල්ලා බිම හරි උරා ගන්නවා වතුර නැතිවොත් එහෙම තනකොළ දිස්සේ හරි. ඇයි ඒක දරා ගන්න බෑ නේද? ඒක කොහොමද නිවා ගන්න ඕනේ. ඇයි ඇවිල්ලා කියලා දැන් හොඳට දන්නවනේ. තව දුරටත් ඒක ඉවසන්න බෑ. හැබැයි භවගින්දර පිළිබඳව අපිට එහෙම දැනෙලා නැහැ නේද? නේද? අපිට හිතනවා මොකද පංචකාමයන් තුල තව ටිකක් ඉඳලා නේද? තව ටිකක් ලයිෆ් එක එන්ජොයි කරලම මේක නිවා ගන්න ඕනේ. නේද? දැන් මම කියන්නේ මේ එන්ජොයි කරන්න එපා කියන එක නෙමෙයි. හොඳයි වැරදිට තේරුම් ගන්න එපා. ඒ එන්ජොයි කරන අතරේ ඒක කරලා හිතන්න හැමතිස්සෙම. මේක හරි තිබුණා මට හම්බුණා මේක ඉවරයි දැන්. නේද? මගේ උසස් විභාගයට මේක හම්බෙච්ච එකක් හරියට ඒක එතනින් ඉවරයි. හැබැයි මේ ලෝකේ යථාර්ථය මේක නෙමෙයි. හැමදාම නටන්න ඉන්න බෑ. නේද? කවදා හරි මේක එකතෙන් වෙන මොහොතක් එනවා. කවදා හරි දවසක මලහඳක් බවට පත් වෙනවා. කවදා හරි ලෙඩෙක් මහල්ලෙක් බවට පත් වෙනවා. නේ? සිද්ධාර්ථ කුමාරයා සතර පරිණිමිති දකිනකොට අවබෝධ කරගත්ත එකයි දැක්කේ. අපි මහල්ලෝ කී දෙනෙක් දැක්කද? කන්නඩි ඉස්සරහට ගියාම ඕන තරම් පේනවා දැන්. මහල්ලෝ. නේද? හැබැයි ඒත් අවබෝධ වෙන්නේ නැහැ අරක. තාම බලන්න මේ මහලු බව වහගන්නේ කොහොමද කියලා ඩයිට් එකක් ගාලා පෙන්ෂන් එකක් කරලා මොන හරි කරලා. කමන්නේ වහගන්න මම කියන්නේ ඉන්නකන් ලස්සනට ඉන්න ඕනේ. ඒක වැරද්දක් නෑ.
හැබැයි යථාර්ථය තේරුම් ගන්න. මගේ යථාර්ථය මෙන්න මේ වගේ. මේ මොහොතෙත් අපි වයසට යනවද නැද්ද? දැන් මට ඔබ මුණ ගැහුණු මේ 9 මාරට 10 කාලෙට. 10 කාලේ ඉඳන් මේ වෙනකොට පැය කීයක් ඔබ වයසට ගිහිල්ලාද මම වයසට ගිහිල්ලාද? නේද? පැය 6කින් අපි වයසට ගිහිල්ලා. පැය 6කින් අපි ලෙඩවීම කරා ලං වෙලා. පැය 6කින් අපි මරණයට ලං වෙලා. ඒක නෙමෙයි යථාර්ථය. නේද? හැබැයි අපිට උදේට නැගිටිනකොට ඕක මතක් වෙන්නේ නැහැ. රැට නිදා ගන්නකොට ඕක මතක් වෙන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ඛේදවාචකේ. එහෙම නැතුව අරව අයිකට එන්ජොයි කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. යථාර්ථය මේකයි කියලා දැනගෙන ඒව ස්පර්ශ කරන්න. පරමාර්ථය තුල ඉඳගෙන සම්මුතිය ස්පර්ශ කරන්න. හැබැයි සම්මුතියේ බැහැගෙන සම්මුතිය ස්පර්ශ කරන්න ගියොත් පරමාර්ථයෙන් අපි ඈත් වෙනවා. එතකොට අපිට යථාර්ථය තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි පැහැදිලිද? ඒක තව පැහැදිලිද? රාමනහර තියෙනවා දැනගන්න පොඩි වෙලාවක් තියෙන හින්දා. මොකද ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැත්නම් මම දුක ගැන ප්‍රථම ධර්ම දේශනාවේ තියෙනවා මේ ජාති දුක්ඛ ඒ කියලා ඊට පස්සේ ඕක වෙන ධර්ම දේශනාවක් තියෙනවා දුක් තුනක් තියෙන්නේ ඒක වෙනවා දුක්ඛ දුක්ඛය ඊට පස්සේ පරිණාම දුක්ඛය ඊට පස්සේ සංඛාර දුක්ඛය අර ඒ මුල් ධර්ම දේශනාවේ ඒ පහ අර තුනට ගුණ වෙනවා. මෙහෙමයි මාත් ඒක පළවෙනි විග්‍රහය තියෙන්නේ මේ දසක්ඛාතුන් සූත්‍රයේනේ නේද? යාති ජරා මරණ කියන මේ දුක්ඛ දෝමනස්ස පරය ඔක්කොම ටික දුකයි කියලානේ කියන්නේ. ඒකෙදි භාගතුන් වහන්සේ අවසානයේදී එතන දේශනා කරනවා නේද? පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. නේද? පංච උපාදානස්කන්ධය තමයි දුක. ඒතර ඒක තමයි ওই අංග තුනකට බෙදා වෙන් කරලා පෙන්වන්නේ අර හැම දිනාගෙම පහසුව පිණිස. මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් පංචස්කන්ධයේද දුකයි කිව්වේ උපාදානස්කන්ධයේද දුකයි කිව්වේ? උපාදානස්කන්ධය. හැබැයි පංචස්කන්ධයේ දුක නැද්ද? පංචස්කන්ධයේ දුකක් තමයි. හැබැයි ඒකට උපාදානය වෙලා ඉන්න එක තමයි භයානක. නේද? දැන් මේ කය මගේ කියලා මම අල්ලගෙන ඉන්නවනේ මේකට යන්න කැමති නෑනේ. පණ අදින මොහොතේ මොනවද කියන්නේ? දෙලුම් වීදුරුවක් හරි දෙලුම් හැන්දක් හරි පොණකම් බලන් ඉන්නේ. නේද? ඇයි යාර කියනවනේ පොඩ්ඩක් හරි තව පණ ගෙට ගහ ගන්න පුළුවන් කියලා දිගට ඒකට. ඒකින්ද අල්ලගෙන ඉන්නේ. නේද? කියන්නේ උපාදානය කරගෙන ඉන්නේ. රූපේ කෙරෙහි ඇලීමක් තියෙනවා. දරුවෝ කෙරෙහි භෞතික වස්තුන් කෙරෙහි දැඩි ආරම්භණයක් බැඳීමක් තියෙනවා අපිට. ඒ බැඳීම තියෙන නිසා අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ උපාදානයට අනුව ඊගාව භවය නිර්මාණය වෙනවා. ඒක නිසා ඒක දුක. ඒකින්ද ඒ රූපේ නිසා අපිට දැනෙන දැනීම නේ විඥානය කියලා අපි කියන්නේ නේද? ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්. දුක වේදනාවක් වෙනවා. සැප දුක දෙකමට අදාළ නොවන එකක් වෙන්නත් පුළුවන්. නේද? ඒතකොට ඒක තුල අපිට වැරදි සංඥාවක් පහළ වෙනවා. නේද? වැරදි විදිහට අපි ඒක අවබෝධ කරගන්නවා. ඒක තුල අපිට සංස්කාර හැදෙනවා. ඒ සංස්කාර නිසා අපිට විඥානය පහළ වෙලා නැවත ඉපදීම කරා යන්න වෙනවා. පැහැදිලිද? එතකොට ඒකෙදි අපි කරන්නේ මොකද්ද? මේ මූලිකවම අපි තේරුම් ගන්නවා දුක කියන එකේ මූලිකාංගය මොකද්ද? පංච උපාදානස්කන්ධය තමයි දුක. ඒ කියන්නේ උපාදානස්කන්ධය තමයි දුක. එන උපාදානය වෙන්නේ මොකද්ද? රූපේ. ඒකට රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, ස්පර්ශ රූපේ ආදී වශයෙන් තියෙනවා. රූප කියලා කිව්වෙ මෙතන පේන රූපේටම නෙමෙයි. රූප ගන්ධ මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ හැම එකේම තියෙන එකට තමයි රූපේ කියලා කිව්වේ. ඒවට උපාදානය කියන්නේ ඒවට ඇති වෙන කැමැත්තනේ. නේද? කැමැත්ත හෝ අකමැත්ත. නේද? අකමැත්ත කියන්නේ ගැටීමක් නේ. කැමැත්ත කියන්නේ ඇලීමක්. එහෙනම් මේ දෙකම අපිට හානි කරයි. නේද? මේ දෙක නිසා නේද අපි දුක් විඳින්නේ. දැන් සැපයි කියලා කිව්වට සැපේ තුල අපිට දුකක් නෙමෙයි තියෙන්නේ. දැන් දරුවා කියන එක අපි සැපයි කියලා හිතනවා. නේද? සැපයි කියලා ගත්තට ඇත්තටම දරුවා කියන එක තුල සැපයක්ද දුකක්ද තියෙන්නේ?
මව කුසට ආපු දවසේ ඉඳන් අම්මටත් දුක තාත්තටත් දුක. ඉපදිච්ච දවසේ ඉඳන් අම්මටත් දුක තාත්තටත් දුක. හැබැයි අපි මේක ප්‍රසිද්ධිය කියන්න කැමති නෑ. නේද? අපි හිතට ඇත්තටම බැලුවොත් ධර්මානුකූල බැලුවොත් අපිට ඒක දැනෙනවා. නේද? හැබැයි අපි මේ දුකට හරි කැමති. ඒ දුකට අපි ඇලිලා ඉන්නේ. ඒ අපි තුල තියෙන මෝහය නිසා. හතර පැහැදිලිද මම කියන කාරණාව? ඔව්. එතකොට අන්න එතනදී අර ඒක කෙනෙකුට පැහැදිලි කරන්න වඩා ක්‍රමවේදය පාවිච්චි කරන්න ඕනේ නේද? ඔය කොටස් තුනකට බෙදලා වෙන තුනේ සම්බන්ධය රහතන් වහන්සේ කෙනෙක් ගත්තාම ඒ දුක් තුනෙන් රහතන් වහන්සේට තියෙන්නේ මොනවද නැත්නම් රහතන් වහන්සේ කෙනෙකුට දුකක් පහළ වෙන්නේ නැහැ මහත්තයා. ඒ කියන්නේ සියලු දේවල් අවසන් කරලා ඉවරයිනේ. සෝන්නාගේ පංච උපාදානස්කන්ධය දුක తీරනේ. එතකොට පංච උපාදානස්කන්ධේ පවත්කගෙන යන්න වෙනවා රහතන් වහන්සේට වුණා. ඔව්. එතකොට කායික දුක්ඛක් තියෙනවා. ඔව්. ඒ දුක එතන තිබුණාට ඒ දුක එයා ස්පර්ශ කරන්නේ නැහනේ. ඒක තුල එයාට ඒ දැනීම වෙන්නේ යථාර්ථයෙන්. සම්මා දිට්ඨියෙන් එන්නේ. අවිද්‍යාවෙන් නෙමෙයි එන්නේ. ඒක නිසා වේදනාව පහළ වෙන්නෙම වේදනාව කියන එක අදහස් කරේ මොකක්ද දැනීම. ඒක පහළ වෙන්නෙම යථාභූත ඥානෙ. ඒකින්ද වැරදි සංඥාවක් නෙමෙයි නියම සංඥාවක් එන්නේ. ඒක නිසා සංස්කාර හටගන්නේ නැහැ. විඥානයේ පහළ වෙන්නේ නැහැ. කියන අවිද්‍යාව පත්‍ය සංකාරනේ. නේද? අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ. විද්‍යාව නිසා සංස්කාර හටගන්නවද? එහෙනම් රහතන් වහන්සේ තුල තියෙන අවිද්‍යාවද විද්‍යාවද? විද්‍යාව. එයාට රූප හම්බ වෙනවා තමයි ස්පර්ශ කරන්න. හැබැයි එයාට පහළ වෙන්නේ වැරදි චේතනාවක් නෙමෙයි හරි චේතනාවක්. තේරෙනවද? ඒක තුල එයාට අර අපි කියන අපිට ඔය කියන දුක නැහැ. ශාරීරික දුක තියෙනවා. ඔව් ඒක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන අනේ මේ ආනන්ද මගේ කොන්ද කැක්කුමයි අද හොඳටම බුදුහාමුදුරුවන්ටත් තිබුණා. ඒක තියෙනවා. විපරිණාම දුක් කියන්නේ මොකක්ද? ඈ? විපරිණාම දුක් නෑ. ඔව්. පංචස්කන්ධයේ දුක තියෙනවා. උපාදානස්කන්ධය කියන්නේ උපදානෙ හින්දානේ භවය හැදෙන්නේ. දැන් භවයෙන් නතර කරේ. භවයෙන් නතර කරාට දැන් තාම ජීවත් වෙනවනේ. ඒ ජීවත් වීම තුල අකුසල් ක්‍රියාත්මක වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් අකුසල් 12 ක්‍රියාත්මක වුණා කියලා කියනවා. මොගලන් මහරහතන් වහන්සේට. නේද? සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු හැමෝටම අකුසල් ක්‍රියාත්මක වුණා පිරිනුවම් පානකම්. නේද? ඒක තුල දුක තියෙනවා. හැබැයි ඒ දුක තුල ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒක විඳ ඉවරයි. අපි මොකද කරන්නේ? ඒ විඳීම තුල ඒක විඳවල අපි එකක් තව හදනවා. තේරෙනවද? ඒකයි විපරිණාමය කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපි ඒක මනාව දකින්න නිසා ඒක තුල නැවත අපිට හට ගැනීමක් නැහැ. දැන් හරියට ගන්නකො මෙහෙම මුම් බීජයක් අරගෙන මුම් බීජ දෙකක් අරගෙන එකක් ස්වභාවිකව තියෙන වතුරයකට දාලා අනිත් එක කබලේ බැදලා වතුරයකට දානවා. මොකද්ද වෙන්න පුළුවන්? ඔව් දැන් මේ දෙකේ වෙනස මොකද්ද? අරකේ තියෙන මේකේ නැති එක මොකද්ද? අරකේ හටගන්න ස්වභාවය තාම තියෙනවා. ජීව ගුණය තියෙනවා. මේක නැති කරලා තියෙනවා මොකද්ද? හටගන්න ස්වභාවය නැති කරලා තියෙනවා නේද? එහෙනම් රහතන් වහන්සේ තුල තියෙන්නේ ඒකයි. ආයි නැවත හටගන්න ස්වභාවය. උපාදානයක් හැදෙන ස්වභාවය නැති කරලා තියෙනවා. හැබැයි පංචස්කන්ධය තියෙනවද නැද්ද? තියෙනවා. මුංගට එහෙමම තියෙනවා. නේද? උපාදානයේ විතරයි නැති වෙන්නේ. ඒ අවබෝධයට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. තව මොන හරි තියෙනවද ඒකට? ඒ කියන්නේ මෙහෙමයි ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඕකෙදි කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අපිට මේ භෞතික කය කියන එක අපි ජීවිතයේ විදිහට ගන්න අවස්ථා තියෙනවානේ. නේද? ඒකට මේ ආත්මය කියලා අපි එකක් හඳුන්වනවානේ. නේද? අනාත්මයි. නමුත් ආත්ම කියලා හඳුන්වනවානේ. ඒක ඉන්ද්‍රියක් කරගෙන ඉන්න හින්දා අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම හිතනවා මේ මම, මේක මගේ, මේක මගේ ආත්මය කියලා අපි හැමතිස්සෙම අපිට තුල තියෙන අවිද්‍යාව නිසා අපි එහෙම හිතනවා. හැබැයි යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගය තුල ප්‍රගුණ කරලා මේ සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ එයාට මේ පුද්ගල සත්ත්ව සංඥාව කියන එක යම් ටික ටික නැති වෙනවනේ. නේද? එතකොට එයාට තේරෙනවා මේක ඉන්ද්‍රියක් බව ඇත්ත. හරිද? ඉන්ද්‍රියක් බව ඇත්ත. හැබැයි මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විදිහට අපි නිවනට අදාළව කරගන්න ඕන ඉන්ද්‍රියක් නෙවෙයි. ඒකට අදාළ වූ ඉන්ද්‍රියන් මොනවාද? අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන එක. ඒක තමයි ජීවිතේ බවට පත් කරගන්න කියලා කියන්නේ. අරවා ඇස තිබුණත්
ප්‍රශ්නයක් නෙමෙයි නැතත් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ශ්‍රද්ධාව නැති වුණොත් ප්‍රශ්නයක්. නේද? කන තිබ්බත් ප්‍රශ්නයක් නැහැ නැතත් ප්‍රශ්නයක්. කියන්නේ බීරට රහත් වෙන්න බෑනේ. අන්ධ කෙනා රහත් නෙමෙයිනේ. නේද? ඇරස රූප පේන්නේ නැහැ. හැබැයි ඒත් එයාට සංස්කාර හැදෙනවා. හැබැයි ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ තියෙන කෙනාට අර ටික මොනවා වුණත් මේ ටික බලධර්ම බවට පත් වෙලා හින්දා ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ කොච්චර රූප දැක්කත් එයා බලන්නේ අර ෆිල්ටර් පහෙන් තමයි බලන්නේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ප්‍රඥාවෙන්මයි ඒක බලන්නේ. මිත්‍යාවෙන් ඒක දිහා බලන්නේ, අඥාන විදිහට ඒක දිහා, බාල විදිහට ඒක දිහා බලන්නේ නැහැ. තේරෙනවද? ඒ වීර්ය කියන එක ලෞකික පැත්තට නෙමෙයි යාගේ වීර්ය තියෙන්නේ. ලෝකෝත්තර පැත්තට වීර්ය තියෙන්නේ. එයාගේ සිහිය තියෙන අර මං කිව්වා වගේ හොරකම යන කෙනාට තියෙන වගේ ඒ ලෞකික සිහිය නෙමෙයි එයාට තියෙන්නේ. සම්මා සතිය එයාට තියෙන්නේ. එයාගේ සමාධිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු කියන ඉන්ද්‍රිය 6ට අදාළව එයාගේ සමාධිය තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නෝනේ මේ තපස්වරු වගේ S2 පියාගෙන ඉන්න සමාධියයි අපිට මේ උපකාරී වෙන්නේ කියලා S2 ඇරියට පස්සේ මොකද වෙන්නේ? ඔන්න රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ, රස, පහස ඔක්කොම ටික දැනෙන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් අර පුහුණුව තුළින් දක්ෂ වෙනවා නම් S වහගෙන ඉඳලා පුරුදු කරලා S ඇරියට පස්සෙත් නේද? ඇසක් ඇත්තේ නමුදු අන්ධයෙකු මෙන්න ඉන්න අන්න යාගේ එක බලධර්මයක් බවට පත් වෙලා. පැහැදිලිද? අන්න ඒ විදිහට ඒ ටික තමයි ඉන්ද්‍රියක් බවට පත්. ඒකට ජීවිත ඉන්ද්‍රිය කියලා. නිවන් මාර්ගය තුල. පැහැදිලිද? තමයි. සම්මාන පස්තපච්චය පස්ස කියන එකයි පොට්ටබ්බ කියන එකයි කියන එකේ දෙක. පස්ස කියලා කියන්නේ ස්පර්ශයට. ස්පර්ශය. ඔව්. පොට්ටබ්බ කියලා කියන්නේ මේක වචන දෙකක වෙනසක් නේ තියෙන්නේ. දැන් පොට්ටබ්බය කියලා කියන්නේ මොකක්ද? හමට. නේද? එතකොට අපි දැන් ස්පර්ශ වෙන්නේ කොහෙන්ද? හමෙන්නේ. නේද? ඒ කියන්නේ එකම දෙයට අපි අවස්ථානුකූලව පාවිච්චි කරන වචන දෙකක් පාලි භාෂාවෙන්. අතන චක්කු සංපස්සජා වේදනා කියන එකයි එතකොට කාය සංපස්සජා වේදනා දැන් පොට්ටබ්බ කියන එක යෙදෙන්නේ කාය සංපස්සජා වේදනාවට. ඔව් දැන් මෙහෙම හිතන්නකෝ අම්මා. දැන් හිතන්න බාහිර නාම රූපයක්. හරිද? අභ්‍යන්තර සලආයතනයක් එක්ක ස්පර්ශ වෙනවා කියලා හිතන්නකෝ. දැන් මොකද මේ කියන්නේ? අභ්‍යන්තර සලආයතන කියලා කියන්නේ ඇහැ සලආයතනය. එතකොට බාහිර රූපයක් අර තියෙන ශ්‍රී ලංකා කියලා ගහලා ස්වාමීන් වහන්සේ නමක් ඉන්න එක. ඔන්න දැන් ඒක බාහිර නාම රූපේ. අභ්‍යන්තර ආයතනය මොකද්ද? ඇහැ. දැන් මේ ඇහි තියෙන චක්කු මේ ප්‍රසාදේ එහෙම නැත්නම් මේකේ තියෙන රේක කිරණ එක ගිහිලා අරකේ වදිනවා. වැදිලා ඉවර වෙලා ඒක හරියට හඳුනාගෙන ඒක ආපහු ගෙනහල්ලා මේකට මේ කනෙක්ට් කරනවා, සම්බන්ධ කරනවා. එතකොට මේකේ චක්කු ප්‍රසාදයේ බලනවා පරණ ඩේටාත් එක්ක මේක අඳුර ගන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා. අඳුර ගන්න පුළුවන් මේ පැවිදිරුවක් නේ. මේ කන්දක් උඩනේ. අර කොළපාට පරිසරයක් නේ කියන එක හඳුනා ගන්නවා. හරිද? ඒ කියන්නේ කලින් data වල අපි ඒක තැම්පත් කරලා සේව් කරලා තියාගෙන හිටියා. ඒක චක්කු ප්‍රසාදයේ තමයි තියෙන්නේ. දැන් අභ්‍යන්තර මේ බාහිර නාම රූපය අභ්‍යන්තර සලආයතන අතර සම්බන්ධතාවයේ හැදුවේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඒකට අපි කියනවා පස්සේ කියලා. එතන ස්පර්ශ වෙන්නේ හැමද? නෑ. ඒ ආයතන දෙක අතර තියෙන මුණ ගැහිීම. දැන් කනට ශබ්දයක් ඇහෙනවා. ශෝත ප්‍රසාදය හරහා ශබ්දයක් ඇහිලා කනේ ස්පර්ශ වෙනවා. ඒතර ඒ ස්පර්ශය එතන අපි කියනවා පස්ස කියලා. නේද? හැබැයි එතන පොට්ටබ්බේද? නෑ. ඒක අවස්ථානුකූලව පාවිච්චි කරන විදිය තේරුම් ගන්න ඕනේ. දැන් පස්සපච්චය වේදනා නේද? කියන්නේ ස්පර්ශය නිසා තමයි දැනීම හටගන්නේ. දැන් අපි තුන් මෙතන මොන හරි රසන දෙයක් මට දැනෙනවා. කියන්නේ මම දැනගන්නවා මොකක් කියලා. දැනීම මොකද්ද? රසණයක් කියලා දැන සීතල නම් සීතල කියලා දැනීම. ඒ ස්පර්ශය නිසා නේද? නේද? ස්පර්ශය නිසා. අන්න පැහැදිලිද? ඒ විදිහට ඒක තේරුම් ගන්න. දැන් අපි මේ පටිච්චසමුප්පාදයේ ගලපගෙන යනකොට කොහොමද තේන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන. නාම රූප නිසා තමයි සලආයතන කියන එක හටගන්නේ. ඔව්. ඒකෙන් සලආයතන කියන එක
අවිද්‍යාව නැති වුණත් තියෙනවා. නමුත් එතනින් සංස්කාර හටගන්නේ නැහැනේ. එතකොට විද්‍යාවනේ. විද්‍යාපච්චය සංඛාර නෙමෙයිනේ. අවිද්‍යාපච්චයනි සංඛාර. අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගෙන පටිච්චසමුපාදය කරකෙන්නේ, රෝධ වෙන්නේ. හැබැයි එයා විද්‍යාවට පරිවර්තන වුණොත් රෝධ වීමක් නැහැ, නිරෝධ වීමක් තියෙන්නේ. ඒ කියන්නේ උඩුගම් බලා යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ රිවර්ස් එකට යන්නේ. තේරෙනවද? එතකොට අතන භවය නිර්මාණය වීමට අදාළ වූ සලආයතන වල ක්‍රියාකාරීත්වය නැහැ. සලආයතන කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒක භෞතික නාමයක් නේ. භෞතික නාමයක්. දැන් මේක පැහැදිලි කරන්න ක්‍රමවේදයක් නැහැනේ. ඒ ක්‍රමවේදයට අදාළ වූ එක එක වචන පාවිච්චි කරලා තියෙනවා සම්මුති ලෝකයේ තුල. නේද? මේක විග්‍රහ කරන්න නැත්තම් ක්‍රමයක් නැති නිසා. හැබැයි අපි ගොඩාක් වෙලාවට තේරුම් ගන්න ඕනේ මේක අර ප්‍රැක්ටිස් කරනකොට මේ වචනෙට එල්ලෙන්නේ නැතුව මේකේ යථාර්ථය මොකක්ද කියන එක, මේකේ ටෙක්නික් එක, ඒ කියන්නේ මෙතඩ් එක තේරුම් ගත්තා නම් හරි. එතකොට අපිට පැහැදිලි වෙනවා මේක මේ විදිහට තමයි මේක ගලාගෙන යන්නේ. මේක මේ විදිහට තමයි ආපස්සට යන්නේ. දැන් පටිච්චසමුපාදයේ මුලින් ඉඳන් අගට, අගේ ඉඳන් මුලට අපිට බලන්න කියන්නේ ඒකනේ. නේද? එහෙම තෝර බේර බලනකොට එතකොට මනාව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාවන්තයාට තෝර බේර ඉන්න ඕනේ නැහැ. ඇයි ඒ? එයාට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් නම් සම්මාදිට්ඨිය ඇති කරගත්ත තැනම අවිද්‍යාව නැහැ. ඒක නිසා සංඛාර නැහැ. සංඛාර නැති නිසා එතනින් එහාට මොකුත් නැහැ. ෂඩ්ආයතන කියන්නේ 6 කියන එකනේ. ආයතන 6. සලා කියන්නේ 6. ආයතන කියන්නේ ඉතින් දන්නවනේ ඉතින් මේ අපි සාමාන්‍යයෙන් එකකින් යම්කිසි මොහර ක්‍රියාවලියක් සිද්ධ වෙන හින්දා තමයි ආයතනයක් කියන්නේ. දැන් ගාමන්ට් එකක් කියන්නේ ආයතනයක්. ඔඩිට් ෆර්ම් එකක් ආයතනයක් නේද? එතකොට වෙනම එහෙම ආයතන එක ක්‍රියාවන්ට නියම වෙච්ච අර මේක රූප පේන එක සම්බන්ධයෙන්. මේක ශබ්ද සම්බන්ධයෙන්. අනිත් එක ගඳ සුවඳ සම්බන්ධයෙන්. අනිත් එක රස සම්බන්ධයෙන්. ස්පර්ශය සම්බන්ධයෙන්. ඊට පස්සේ සිතුවිලි සම්බන්ධයෙන්. ওই විදිහට ආයතන වෙන් කරලා තියෙනවා. හැබැයි ඔක්කොගෙම මේන් බ්‍රාන්ච් එකක් තියෙනවා. කොයි එකද? සිත. නේද? ඔය කොහොම ගියත් අන්තිමට සිත හරහා තමයි කෙලස් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේන් බ්‍රාන්ච් එක. දැන් ඔයගොල්ලෝ මෙහි ශාවකාවකින් කොහෙන් හරි ඔයගොල්ලන්ගේ ගිණුමකට සල්ලි දැම්මොත් ඒකේ මේන් බ්‍රාන්ච් එක තියෙන වෙලින්ටන් නම් නේද? මෙහෙන් දාන සැනින්ම ගිහිල්ලා අර ඒක රෙකෝඩ් වෙනවද නැද්ද? මෙහෙන් ගන්නකොට මෙහෙත් ඒක රෙකෝඩ් වෙනවද නැද්ද? ඒ රෙකෝඩ් වෙනකොට ඒ මේන් බ්‍රාන්ච් එකේ විතරක් නෙමෙයි ශාඛාවලත් දන්නවද නැද්ද? ඒ වගේ තමයි. ඇසට රූපයක් කෙනකොට ඒක හරහා ඇති කරගත්තා නම් යම්කිසි ඇලීමක් ගැටීමක් ඒක හෙඩ් ඔෆිස් එකේ සටහන් වෙන ගමන්ම අනිත් ආයතන ටිකෙත් ඒකේ කොපි එකක් යනවා. ඒ වෙලාවෙම. ඊට පස්සේ කනටත් එනකොට ඒක අපි තේරුම් ගන්නවා මේක මෙහෙම තමයි කියන එක. ස්පර්ශෙදිත් අපි ඒක තේරුම් ගන්නවා. ගන්ධය රස වලදිත් අපි ඒක තේරුම් ගන්නවා. පැහැදිලිද? ආයතන සායන බාහිර දේවල් ඇහැට රූපය වගේ දැන් හිතට එන මනෝරූප කියලා කියනවා. එතකොට මේ මනෝරූපය ඇවිල්ලා කලින් මනෝරූපයක් ඉන්න කලින් ඒක අපි අපකට එක්ස්පීරියන්ස් එකක් දෙන්න තියෙනවා. ඒක පාට මනෝරූපයක් හැදෙන්නේ නැහැ. කලින් එකක් තමයි එන්නේ. දැන් අපි හිතුවොත් එහෙම අපි කවදාකවත් ලෝකෙ ගියේ නැති තැන. අපි මතක් කරොත් එහෙම කවුරු හරි මතක් කරලා දුන්නොත් එහෙම කවුරු හරි අයිෆල් කුළුණ ගාවට ගිහිල්ලා තියෙනවද? ප්‍රාන්ස් වල. නෑ නේ ගිහිල්ලා තියෙනවද? ගියේ වයි ඉන්නවනේ. නැති තැනක් හිතන්නකෝ බලන්න කොහේ හරි තැනක. මොකක් හරි අපි හිතමුකෝ මොකක් හරි ලයිට් හවුස් එකක් තියෙනවා කොහේ හරි අපි ගිහිල්ලා නැහැ කවදාවත් දෙන්න. අපිට දැන් ඒක කිව්වොත් එහෙම බලන්න මේ වෙලාවට මේ හවසට නම් ඉතන හරිම සුන්දරයි කිව්වොත් එහෙම අපිට රූපේ මැවෙනවද? මනෝ රූපයක් එනවද? ඉන්නේ ඇයි ඒ? අපේ මේකේ හાર્ඩ් ඩිස්ක් එකේ නෑ ඒක සේව් වෙලා නෑ. හැබැයි කවුරු හරි ෆොටෝ එකක් පෙන්නලා හරි එහෙම නැත්නම් ඒකේ ස්වරූපය කියනවා. මේ වගේ අඩි 50ක් විතර උසයි මේ වගේ හතරස් මේ කියන්නේ අටපට්ටම විදිහට හදලා තියෙන්නේ. වටේට මෙහෙම ගල් දාලා තියෙනවා. ඔය මුහුදාගෙන තියෙන්නේ හරිම සුන්දරයි. මේ වෙලාවට ඔරුව එහෙම නවත්තලා ඔහොම කිව්වොත් අන්න රූපයක් අපි හදනවා ඒකට ආවෙනකු. ඊට පස්සේ කවුරු හරි ඒක ගැන කියනකොට ඒ ඉන්නේ කොහොමද? අර රූපේ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට එහෙම මොන හරි මේකේ විඥානය තුල තැම්පත් වෙලා තිබුණොත් ඒ තැම්පතුව විතරමයි එන්නේ. එහෙම නැති එකක් එන්නේ නැහැ. එන්න ක්‍රමයක් නැහැ. දැන් මහත් හිතන්නකො ලංකාවේ කවුරු හරි මිත්‍රෙක් කතා කරනවා අවුරුදු 10කට පස්සේ අද මහත්තයට කතා කරනවා. දැන් කතා කරනකොට මහත්තයට ටක් ගාලා යාළුවෝ මැවෙනවා.
සරමක් ඇඳලා කුටු කුටු ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩේ පැත්තට පීරලා එයා කලින් අවුරුදු 10කට 15කට කලින් මහත්තයා නිතර දැකලා තිබ්බ ස්වරූපයක් මහත්තයාට දැන් මතකට එන්නේ. දැන් හැබැයි එයා ඒ වුණාට මේ කොණ්ඩේ බූගාලා වෙන්න පුළුවන්. නේද? දත්තක් හැලිලා වෙන්න පුළුවන්. අර කොට කොට ෂර්ට් එක නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. සරම වෙනකොට ෂෝට් එකක් ඇඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි දැන් කතා කරනකොට ඒකද පේන්නේ. මං කියන්නේ වීඩියෝ කෝල් එකක් ගත්තොත් නෙමෙයි ඈ. නිකන් කෝල් එකක් ගත්තොත් මහතට එන්නේ චිත්‍ර රූපේ මොකක්ද එන්නේ? අර එදා එක එනවා මිසක් අද එක එන්නේ නෑ. මේ ඇත්තටම අපි ඇහැට පේනවා කියලා මේ දැනීම පිණිස අපිට නිකන් පුතඥයකට තේරුම් ගන්න කොට ඇත්තටම ඇහැට නෙමෙයි පේන්නේ. හිතට පේන්නේ. කනට නෙමෙයි ඇහෙන්නේ. හිතට ඇහෙන්නේ. ඒකයි එක එක්කිනාට එක එක රූප එක එක විදිහට පේන්නේ. දැන් අපි හිතමුකෝ මැදි වයසේ කාන්තාවක් තියලා නැත්නම් පුරුෂයෙක් තියලා කවුරු හරි ඉන්නවා යාගේ මහත්තයා ඉන්නවා නෝනා ඉන්නවා දරුවෝ ඉන්නවා නෑදෑයෝ ඉන්නවා පිටස්තරයි ඉන්නවා. දැන් මේ කාන්තාවයි පිරිමියවයි එක එකට එක එක විදිහට නෙමෙයි පේන්නේ. දරුවන්ට තාත්තා විදිහට පේනවා අනිත් අයට අම්මා විදිහට පේනවා. නේද? තවත් එක්කෙනෙකුට සහෝදරයෙක් විදිහට පේනවා අල්ලපු ගෙදර මහත්තයා විදිහට පේනවා. තව එක්කෙනෙකුට කාම රූපයක් විදිහට පේනවා. නේ? එකම රූපය තම තමන්ට ආවේනික ක්‍රමයට තමයි පේන්නේ. ඒ කියන්නේ මම දකින්න මගේ දැනීමට අනුවයි ඒක පේන්නේ. මට ඒක ලස්සනයි කියලා නම් මගේ එක එක ශරීර හැඩතල වලට එක එක හැමේ වර්ණයට එක එක විලාසිතාවලට අපි මනාප අමනාප කියලා එකක් දාගෙන තියෙනවානේ. එහෙනම් මම මනාප ස්වරූපයෙන් නම් ඒක මට මනාප ස්වරූපයෙන් පේන්නේ. හැබැයි හැමෝටම ඒක මනාපද? නෑ. නේද? මට මනාප රූපේ තව කෙනෙකුට අමනාප රූපයක් විදිහට පේන්නත් පුළුවන්. තව කෙනෙකුට මනාපත් අමනාපත් නැති එකක් විදිහට පේන්නත් පුළුවන්. ඒක තමයි සාපේක්ෂයි. සමහර උදාහරණ කියලා දෙනවා ලස්සන රූපයක් කියලා දැන් ආනික්කට කියන ඒ ලස්සන කියන එක එතෙන්ද බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ නැහැ නේ මම මේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන ලස්සන අරකට කියන ලස්සන එක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන අදහස් කෙරෙන්නේ අර ආනික් කෙනාට ඒ ගැන අවබෝධයක් දෙන්න නිසා අනිවාර්යයෙන් ඒක ලස්සන රූපයක් කියලා කිව්වේ නැහැ දැන් ඒක හොඳම ලස්සන උදාහරණ තමයි නන්ද කුමාරයාට ජනපද කල්යාණිව විවාහ කරගන්න කියපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේට ඕන වුණා මේ උගලෙන් එයාව මුදවන්න. ඒකට පාවිච්චි කරපු උපක්‍රමයේ බලන්නකො සම්‍යක් ප්‍රයෝගේ බලන්නකො මොකද්ද කරේ? දිව්‍ය තලයකට වෙන දිව්‍යාංගනාව පෙන්වනවා. නේද? ඒ පෙන්වන්නේ අනාතුරදී වැඳිරියකුත් මැරිලා හිටියා කියලා කියනවා. නේද? දැන් දිව්‍යාංගනාව පෙන්වලා ඉවරලා කිව්වා මොකද කියන්නේ? ජනපද කල්යාණිව මැරි කරනවද? මේ කෙනෙක්ව මැරි කරන්න කැමතිද කියලා. නේද? අපිට අපේ භාෂාවෙන් කිව්වොත් එයා කැමති උනේ මොකටද? ජනපද කල්යාණි කාර වැඳිරි වගේනේ මේගොල්ලොත් එක්ක බැලුවා. නේ? එතකොට දැන් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ ඕන උනේ එයාව මේ දිව්‍යාංගනාවකට විවාහ කරලා දෙන්නද? නෑ. එයාට යථාර්ථය තේරුම් ගන්න. හැබැයි ඒ වෙලාවේ එයාව ඒව තේරුම් ගන්න පුළුවන් හිතක් නෙමෙයි. එහෙනම් එයාට ඊට වඩා බලවත් තැනකට එයාගේ හිත යොමු කරන්න ඕනේ. දැන් ජනපද කල්යාණි කියන්නේ මේ පැත්තේ හිටියා කියන ලස්සනම කාන්තාවනේ. එහෙනම් ඊට වඩා ලස්සන කෙනෙක් පෙන්වුවොත් තමයි ඒකෙන් එයාව බේරන්න පුළුවන්. ඊට වඩා කැත කෙනෙක් පෙන්වලා පුළුවන්ද? ඊට වඩා සමාන කෙනෙක් පෙන්වලා පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද කරේ? ඊට වඩා තැනකට එයාගේ හිත ගෙනහිල්ලා තිබ්බා. ඊට වඩා උසස් තැනකට අලවලා තිබ්බා. අලවල තියලා ඉවරලා හිමීට යථාර්ථය තේරුම් ගන්න පුළුවන් විදිහට බණ භාවනා කරන්න කියලා කිව්වා. එතකොට එයා දැනගත්තා අරයත් එකයි මෙයත් එකයි වැදිරිත් එකයි ඔක්කොම එකයි කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ කිව්වේ මොකද්ද? මං ඉල්ලාස් කරගන්නවා. මුලදී දේශනා කරන්නේ ගොඩක් සාපේක්ෂව. අන්තිමට තමයි ඒ තේරුම් ගන්න නිරපේක්ෂ ඇත්ත කියන එක. මතු පිටේ භාග්‍යවතුන් වහන්සේ බුදුවරු දේශනා කරනකොට ගොඩාක් වෙලාවට මතු පිටින් තියෙන එකයි ඒක යටිඅර්ථය දෙකක්. ඒකයි සමහරක් අයට මේ ධර්මය අහලත් නිවන් දකින්නවත් සෝතාපන්න වෙන්නවත් මුකුත් කරන්න බැරි. අර කොසල් රටේ ආපු තරුණයෙක් හිටියා අවුරුදු 20ක් බුදුන් වහන්සේ කාව. ඔය මහත්තයා ඉන්න වගේ අවුරුදු 20ම ළඟමයි හිටියේ කියනවා. හැමදාම බණ ඇහුවා. හැම ධර්ම සාකච්ඡාවටම සහභාගී වුණාලු. හැබැයි අවුරුදු 20කට පස්සේ හැරිලා ගියාලු යන්නේ මුකුත් නැතුව. කියන්නේ අඩුම ගානේ සෝතාපට්ටි මාර්ගයටවත් ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. කොහොමද එහෙම වෙන්නේ? අපි හිතනවානේ කල්යාණ මිත්‍ර අසුරු තිබ්බොත් හරි කියලා. අපි හිතනවානේ සද්ධර්මය ඇහුණ හරි කියලා. අපි හිතනවානේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුප දැන් ওই ටිකනේ සෝතාපට්ටි අංග. ඒ ඉතින් බුදුහාමුදුරු කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයිද? දැන් කල්යාණ මිත්‍රෙක් හම්බෙලා ඒ සෝතාපන්න වෙන්න බැරි වෙලානේ. එහෙනම් සෝතාපට්ටි අංග බොරුනේ. හිතලා නෑ නේද ඔය පැත්ත ගැන? යෝනිසෝ මනසිකාරේ කියන්නේ අපිට වගේද? අපිට තියෙනෙත් ඒකනේ බාහිරින් හම්බෙන්න දෙකම තියෙනවා. කල්යාණ මිත්‍රත් තියෙනවා සද්ධර්මයක් ඇහෙනවා. එපා කියද්දිත් ඇහෙනවා සද්ධර්මය. නේද? හැබැයි ඒ වුණාට අපි අතින් කරන්න තියෙන දෙක යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම. ඒ දෙක අපි කරන්නේ
නෑ. ඒ දෙක කරන්නේ නැත්තේ ඇයි කියලා දන්නවද? ඔතන පේන්නේ නැති තැනක් තියෙනවා අපිට. බැලූ බැලමුට පේන්නේ නැති තැනක්. කියන්න බෑ පුළුවන්. දැන් හිතන්නකො මෙහෙම ජීවිතේ අපිට අම්මා තාත්තා ඇතුළු ගොඩක් අය සමහර දේවල් කරන්න එපා කියලා ඒ කාලේ අවවාද දීලා තියෙනවා. දැනුත් වෙන්න පුළුවන්. තරුණ කාලේ විශේෂයෙන්ම අපිට අමුරණ්ඩුයිනේ. නේද? සාමාන්‍යයෙන් එහෙම ගැතියක් තියෙනවානේ. ඒකට සමහරක් ඒවා කරන්න එපා කිව්වට අපි කරනවද නැද්ද? කරන්න ඕන නම් ඒක හොරෙන් හරි කරනවද නැද්ද? කරනව නේද? හැබැයි ඒක අවධාරි නතර කරේ කාට කවුරු කියලාද? ඒ අම්මා තාත්තා එපා කියපු දේ හැමෝම සමාජයේ එපා කියපු දේ නීතියෙන් එපා කියපු දේ අපි හොරෙන් කරා නම් කවදා හරි දවසක අපි ඒක නැවත කවුරු කියපු නිසාද? ඒතර කල්යාණ මිත්‍රා වෙලා තියෙන්නේ කවුද? දැන් කල්යාණ මිත්‍රෙක් බාහිරෙන් හම්බුණාට සද්ධර්මයේ පිටින් ඇහුණට කවදාවත් යෝනිසෝ මනසිකාරය කරන්න හිතෙන්නේ නැහැ Tamanට Taman කල්යාණ මිත්‍රා වෙනකම්. ඒ දන්නවද යෝනිසෝ මනසිකාරය කරගෙන එනකොටම ඇලීම් ටික ගැලවෙනවා වගේ දැනෙනවා. ඉතලා හමාරයි. අපොයි මේක නම් කරන්න බෑ තව දුරට. ගැටීම ගැලවෙනවා තේරෙනවා. එතකොට පෞරුෂත්වයේ මාන්නේ බිඳින බව දැනෙනවා. එතකොට පවතින්න බෑ වගේ දැනෙනවා මේ භෞතික ලෝකේ. අපිට හදලා තියෙනවනේ එහෙම රාමු ටිකක් නේද? මෙහෙම ඉන්න ඕනේ මේ විදිහට තියෙන්න ඕනේ එහෙම හිටියොත් තමයි කියලා එකක් හදලා තියෙනවා. අන්න ඒව ටික ඔක්කොම ගැලවෙන්න පටන් ගන්නවා යෝනිසෝ මනසිකාරය කියන එකේ. පුද්ගල සත්ත්ව ස්වභාවය යනකොට මේ ඔක්කොම කඩා බිඳ වැටෙනවා. ඒකට දරා ගන්න බෑ. ඒකට අපි කැමති නෑ ගොඩක් වෙලාවට. ඒක නිසා මොකද කරන්නේ? නිමීට යෝනිසෝ මනසිකාරයේ පැත්තකට තියලා ආයි අර විදිහටම ඉන්නව පරණ විදිහම හොඳයි කියලා. ආදීනව දකිනවා. ආදීනව දැක්කට ආදීනව පිළිගන්න හිත ලෑස්ති නැහැ. දකින්න නැතුව නෙමෙයි. ආදීනව දකිනවා. දැන් සිගරට් පැකට් එකේ ගහලා තියෙනවා ලංකාවේ නම් මොකද්ද පිළිකා හැදිච්චාගේ පින්තූරයක් දැන් දාලා තියෙනවා. රජයේ ආවාදයේ මොකද්ද? දුම්බීම පිළිකා ඇති කරයි කියලා ගහලා දෙනවා. ඔය එක බලාගෙන මරගෙන බොන්නේ නැද්ද? බොනවා. හැබැයි එයා නවත්තනව දවසක අර පින්තූරෙ හින්දාද? එයාට හිතිච්ච දවසක. එහෙනම් Tamanට Taman කල්යාණ මිත්‍ර වෙච්ච දවසට තමයි යෝනිසෝ මනසිකාරය පටන් ගන්න. අනිවාර්යයෙන්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවට කියලා එයා සෝතාපන්න ඉඳන් එහාට යනවා. එතකම් බුදුහාමුදුරුවෝ මේ කවුරු වැඩියත් ඔච්චර තමයි. නේද? දැන් අපි මේ කාලේ කැප කරන්නේ මේක නොදැන නෙමෙයි. මේක හොඳ ආකාරවම දන්නවා. හැබැයි අපේ යුතුයකම සහ වගකීම මොකද්ද? අද බැරි වුණොත් හෙට මේක කරගන්නේ. උදේ බැරි වුණොත් හවස මේක කරගන්නේ. මේ පොයට බැරි වුණොත් ඊළඟ පොයට කරගන්නේ. කියන ඒ සුභවාදී ආකල්පෙත් එක්ක අපි මේක දිගටම ප්‍රචාරය කරනවා. කොයි වෙලාවෙ හරි අද බැරි වුණා ඊළඟ දවසේ කොහේ හරි තමන්ගේ නූපන් කුසලයක් මතුවෙලා ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් මේක. තේරෙනවද? එතකන් කවදාකවත් අපි නිවැරදි වෙන්නේ නැහැ. හිතලා බලන්න. මම මේ කියන එක මං කිව්වට මේ කිව්ව එකක්වත් පිළිගන්න එපා. ඔබගේ නුවණින් හිතලා බලන්න මේ කිව්ව කාරණාව ඇත්තද නැත්තද කියලා. නේද? එහෙනම් සෝතාපට්ටි අංග 4 අපිට පේන්නේ ඒවා 4ක් තිබුණට හැංගිච්ච එකක් තියෙනවා. අර ගිනි ගන්න කතාවේ වගේ. අපි හිතුවේ භෞතික දෙන්න ගැන. අපි හිතුවේ බාහිරින් එන කල්යාණ මිත්‍යා ගැන මිසක් අපිට අපි කල්යාණ මිත්‍යා වෙන එක ගැන අපි හිතුවේ නෑ. නේද? ඒක ප්‍රශ්න. ඒ කියන්නේ මේ හිතම මායාව විදිහට දකින්න කිව්වේ ඒකයි බුදුන් වහන්සේ. තේරුම් ගන්න. මේ හිත මායාව විදිහට දකින්න කිව්වේ. තේරී ගාථාවල තියෙනවා තාලපුට මහරහතන් වහන්සේ තමන්ගේ රහත් භාවයට පත් වෙන්න තියෙන අත්දැකීම් ටික. හිතන්නේ වෙලාව නැහැ. ඒක නිසා පුළුවන් නම් ඔය දැන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නත් පුළුවන්. තේරී ගාථා සිංහලෙනුත් තියෙනවා. හොඳ ලස්සනට කවි 54කින් පැහැදිලි කරලා කියවල බලන්න. මේ හිත මායාව විදිහට දැක්ක විදිය උන්වහන්සේ. තේරී ගාථාවල හරි ලස්සනට තියෙනවා පැහැදිලි කරලා. උන්වහන්සේලා මේ හිත අවබෝධ කරගත්තේ කොහොමද කියලා. මේ හිත මායාව විදිහට දැක්කේ කොහොමද කියලා. අපි බලාගෙන ඉන්නවා වෙන කොහෙන් හරි මාරෙක් කෙනක. මේ හිත මායාව විදිහට දැක්කේ නැහැ. නිවන් දකින්න යන් සිල් ගන්න කියලා කියපු හිතම සීලයේ තුලත් අපිව මාන්නයට උඩට අරගෙන යන බව අපි දැක්කේ නැහැ. සිල් ගන්න ඇවිල්ලත් අපිව ඇලියුටයි ගැටීමට හිර කරන විත්තිය අපි දැක්කේ නැහැ. නේ? දැන් හැමදාම අල්ලගත්ත තැන් තියෙනවා සමහර සිල් ගන්නවහම. ඒවා වෙනස් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නේද? ඒතර බලන්නකො ඒතර අපි දැන් ආවේ මොකටද? සිල් ගන්න ආවේ ඇත්තටම සසර දුකයි මේක විවර කර ගන්න ඕනේ මේකේ මොන හරි දෙයක් ගන්න ඕනේ කියන චේතනාවෙන් ආවේ. ආවට පස්සේ ඒක මතක නැහැ. නේද? ආවට පස්සේ මතක නැහැ. ඒ ප්‍රතිපදාව තුල අපිට ඒ පැය කීපේ ඉන්නත් බෑනේ හරියට.
අපිට ඉන්න දෙන්නේ නැහැනේ. එයාම කියලා මේක කරන්න මේක හොඳයි කියලා එයාම අපි අනිත් පැත්තට දානවා. උදාහරණයකට රැයට නිදා ගන්න යනවනේ. ඒක කියලා නතර කරන්නනේ. නිදා ගන්න ගියාම අපිට පහසුයි කියන හිත පහසුයි කියන ඉරියව්වෙන් අපි නිදා ගන්නවා. උදේ නැගිටිනකොට ඒ ඉරියව්ව දෙන්නේ. ඇයි ඒ කියන්නේ නිින්දෙනුත් එයා අපිව රවට්ටනවා. නිින්දෙනුත් හොඳයි කියප එක ඕක හොඳ නෑ අනිත් එකට යන්න කියනවා. දැන් වාඩි වෙලා හිටපු ඉරියව්ව නෙමෙයි දැන් තියෙන්නේ. ඇයි වාඩි වෙන්නේ මමද කිව්වේ මේ විදිහට වාඩි වෙන්න කියලා. නෑ ඔයත්තන්ගේ හිත කිව්වා මේ විදිහ පහසුයි මේ විදිහට වාඩි වෙන්න කියලා. ටික වෙලාවක් යනකොට මේ හොඳයි කියපු එක ඉරියව්වම එයා මොකද කියන්නේ? ඕක හරියන්නේ අන්න අරකට මාරු වෙන්න කියනවා. ඒක සැපයි අරක දුකයි විදිහට දකිනවා. ඒ සැපේට අපි ඇලෙනවා. ඇලෙන ටික වෙලාවකින් මොකද කියන්නේ? එයා කියන ඕක නෙමෙයි සැප අරක මේක දුකයිනේ කියලා. නේ? අපි මොකද කරන්නේ? මාරු කර එයා ගහන පදේට නටනට ඉන්නවා. අපි හැමදාම එයාට රැවටෙනවා. නේද? හැබැයි එයා රවට්ටන බව අපි තේරුම් ගත්තොත් දවසක අර ජීවිතේ හම්බෙච්ච රැවටිලිකාරයෙක් වගේ අපි දන්නවා මෙයා කරන්නේ මේකමයි. මේ රැවටිලිකාර වැඩේමයි කරන්නේ. මේ උපක්‍රමශීලී වැඩේමයි කරන්නේ. මේකෙන් තමයි මාව ගෙට ගහලා අරන් යන්නේ. මාව අන්දලා අරන් යන්නේ නේ. ලස්සන කියන්නේ සැපයක් පෙන්වලා දුකට දාන එකනේ කරන්නේ. සැප පෙන්න දුකට දානවා. ඇත්තටම සැපයක් නැහැ දුකක් තියෙන්නේ. හැබැයි එයා පෙන්නනෝ සැපයක් කියලා අපි හිතනවා මාරයි නියමයි කියලා හිතනවා. අර අයිසින් කේක් එක. නේ? එහෙනම් අපි රැවටෙනවා ඒකට. එහෙනම් හිතේ රැවටීමට අහු වෙන්නේ නැති වෙච්ච කෙනා තේරුම් ගත්ත කෙනා දන්නවා මෙයා කරන්නේ රවට්ටන එක. එහෙනම් රවට්ටනවා කියලා දන්නවනම් මොකද කරන්නේ? ආයතනින් පස්සේ. එයා නොරැවටී ඉන්නවා. ඒක තමයි ওই මාර්ගඵල හතරේ තියෙන පියවර හතර. ඒක ඉතින් පැහැදිලි කරන්න කාල වේලාව මදි. වෙලාවක් හම්බුනොත් එහෙමට භාගයක් තිබුණොත් නේද? පැහැදිලි කරලා දෙන්න. 6 මාසයක් මේයි බලමු අනාගතේ එහෙම එන්න පුළුවන් කමක් ලැබුණොත් නේද? ආයි වීසා එකක් හදනොත් නේද? අවස්ථාවක් හම්බුනොත් මේ මාත් කල් කියනවා. අපිට ලැබුණ හොඳ අවස්ථාවක් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි කාගෙත් පිනත වෙන්නේ. නැවතත් මේ වගේ අවස්ථාවක් උපවාසයේ. ඒක ඔයත්තන්ගේ කුසලයක් ඉතින් නේද? අපි හිතනවා නම් ඒක ඔයත්තන්ගේ කුසලයක් ඉතින්. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. මේක ඉතින් අර අපතේ යවන්න එපා ඒක. මට ප්‍රශ්නයක් නෑ අපත ගියාට. ඔයත්තන්ට අපත ගියොත් අපරාධ. නේද? ඒක නිසා ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න බලන්න. අපි ඉතින් අර එහෙත්තර භාවනා වැඩසටහනක් කරගෙන යනවා. ඒකෙත්තර සමූහයක් හැදුවා. ඉතින් කාට හරි මොන හරි ගැටලු මොන හරි අතරතුර විමසන්න ඕන නම් කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් WhatsApp group එකට. ඒ කියන්නේ එහෙම බලකිරීමක් නෙමෙයි. කැමති නම් ඒකට දුවල ගාවයි කීප දෙනෙක්ටයි මම අංකය දුන්නා මේ මහත්තයාට. ඒගොල්ලන් ඉල්ලගෙන ඒකට WhatsApp message එකක් දාලා ඕනේ නම් එහෙම මොන හරි ධර්ම කරුණු තියෙනවා නම් විමසන්න. භාවනාවේ ප්‍රශ්න තියෙනවා නම් එහෙම උදව්වක් කරන්න පුළුවන් ඉතින්. පුළුවන් විදියට. ඒක වැරදිට තේරුම් ගන්න එපා හොඳේ. මම අර මේ අර අනිත් දැන් තියෙන ලතියන්ත ඔක්කොම ප්‍රෝග්‍රෑම් වෙලා ඉස්සරහම මම ඇත්තටම හරියටම දන්නේ නැහැ මහත්තයා සෙනසුරාදා නම් 7 ඉඳන් 9 වෙනකම් තියෙනවා. හෙට අපි ඔන්න ඔය කොහේ හරි තව මේ උදහ පැත්තට වෙන්න කොහේ හරි වටින කතාවක් කිව්වා. පෙරති ස්වාමීන් වහන්සේ තමයි හරියටම දන්නේ. පොඩ්ඩක් අහලා බලනකො එහි පොය වැඩසටහන් ටික නම් තියෙයි. දැන් එහි තියෙන 7 වෙනිදා ලබන සෙනසුරාදා උදේ. ඒ වගේ මම හිතන්නේ මෙහි එහි එක දවසේ නෙමෙයිනේ පොය වැඩසටහන් කොහොමද දෙන්නේ? ඔය ඉතින් ඉතින් ගැටලුවක් වෙන එකක් නැහැ. නෑ මට නම් නෑ. වෙන කවුරුහරි සම්මත කෙනෙක් නැහැ. මට දැනුවත් කරලා නෑ තාම එහෙම එකක්.